විශේෂයෙන්ම දැන් අනවසර ඉදිකිරීම ඉවත් කිරීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ තත්ත්වය මොකද? අනවශ්‍ය දිගින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් අපි සම්පූර්ණයෙන්ම 708ක් අඳුරගෙන තියෙනවා. ඒකේදී අහංගම ඔග්ගල අබරාදු විශේෂයෙන් මේ සංචාරක කර්මාන්තයේ කියන විශේෂයෙන් වෙරළට බාධා වෙන මේ පෙන් කිරීම සීමාව හඳුනාගත්ත ඉදිකිරීම අපි පළමුවට මේ ඉවත් කිරීම විශේෂයෙන් ගල්වැතිය මත ඉදිකිරීම ඒවා ගල්වැතියට මුහුදට ආසන්නයේ තියෙන ඉදිකිරීම ඒවා ප්‍රථම අධ්‍යයනයේදී අපි ඉවත් කිරීම කටයුතු කරනවා. ඔව් දැන් ඊට අමතරව දෙවන අධ්‍යයනයේදී කොහොමද වෙන්නේ? දෙවන අධ්‍යයනයේදී තවත් පරිසර සංවේදී වෙන කලාපවල අපි අඳුරගත්ත ඒවා දෙවෙනි අධ්‍යයනයේදී ඒකට සාකච්ඡා බලනවා. දැන් විශේෂයෙන්ම අපි දකිනවා ගොඩක් වෙලා පෙට්ටි ගඩ වෙරළ තීරයන්හි සුතුමනාපක තියාගෙන තියෙන මේවා ඉවත් වෙනවද? ඒ වගේම දෙවට වෙරළ තීරයේ වැටවල් බැඳගෙන එවැනි තත්ත්වයන් තියෙන මේවා වෙනස් වෙනවද මේ? ඔව්. ඒ කියන්නේ අපි ඒවා හඳුනාගෙන තියෙන ඔය සීලම දේවල් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට මේ තේරම අනුසූචිත ඉවත් කරලා ඊට අමතරව අපි යෝජනාවක් තියෙනවා අපේ ඉස්සරහට මේ එක ගලක්වත් ඉස්සෙන්නේ නැති වෙන විදිහට පොලිසිය අදාළ රාජකාරී ආයතන එක්ක මේ සම්බන්ධීකරණය කරමින් ඒකට පිළිලක් අපි යෝජනා මේ සම්බන්ධ වෙනවා. දැන් අනුසූචිත ඉවත් කිරීම අපි පෞද්ගලික අවසරවලත් කෙරුණා. නමුත් අපි දැක්කා ඒ අනුසූචිතේ නැවත නැවත වාර්තා වෙනවා. ඒ විශේෂයෙන්ම උණුවර්ණ එතකොට හිත් කඩුව මේවා අපි ඉවත් කරා කාලයක්. ඊට පස්සේ අපි ඒකට අනුරගත්ත විශේෂයෙන්ම මේවාට සම්බන්ධ වෙන විදුහ වක්‍රාකාර සම්බන්ධ වෙන රාජ්‍ය ආන්ත්‍රණයක් මේවත් අපි දැක්කා අඩුපාඩු. විශේෂයෙන්ම කිව්වත් ජල සම්පාදන මණ්ඩලය, එතකොට විදුලි බල මණ්ඩලය, ප්‍රාදේශීය සභා මේවා විධිමත් මේ යාන්ත්‍රය තුලින් අපි ඒ ආයතන සම්බන්ධීකරණය කරගෙන අපලට අනවශ්‍ය ඉදිකිරීම් ඇතිවීම වළක්වා ගැනීම පිණිස අපි යෝජනා වැඩපිළිවෙලක් අපි සකස් කරගෙන තියෙනවා. ඒ වෙනම අපි කටයුතු කරන්න ඉදිරියට බලාපොරොත්තු වෙනවා.